ඉතින් හරි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් ඔයාලා මේකට ලයින් ඉන්නේ සම්පට බ්ලොග් channel එක. ඉතින් අද මම ඔයාලා ටික කරන්න බලාපොරොත්තු වෙන්නේ very easy එකක් තමයි ග්‍රැනි වීඩියෝ ඉතින් මේකට ඔයාලා මුලින්ම කරන්න තියෙන්නේ මම මේකෙදී ඩිස්ක්‍රිප්ෂන් එකේ පළවෙනි කමෙන්ට් එකේ ලින්ක් එකක් දාලා දෙන්න. ඒකට ගිහිල්ලා ඒකේ තියෙන රෑර් ෆයිල් එක ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් මම ඒක ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් ඒකෙන් මට ඩවුන්ලෝඩ් කරලා මේක පේන්න තියෙනවා. ඉතින් මම මේක දැන් මෙතනම එක්ස්ට්‍රැක්ට් කරගන්න ඕනේ. ඉතින් මම මේක රයිට් ක්ලික් කරලා මෙන්න එක්ස්ට්‍රැක්ට් එක දෙනවා. ඊට පස්සේ මේ විදිහට මේක එක්ස්ට්‍රැක්ට් කරන්න පටන් ගන්නවා. දැන් අපි මේක ඇතුළේ ගිහිල්ලා බලන්න ඕනි මේ ඔක්කොම ෆයිල්ස් තියෙනවද කියලා. ඉතින් හරි, මේක ඔක්කොම granny ෆයිල්ස් තියෙනවා වල පේනවා. ඉතින් මෙන්න මේක තියෙනවා ෆයිල් එකකුයි granny v 1.3 version කියලා. ඊට පස්සේ how to run game කියලා තියෙනවා. තව Chrome එකේ internet shortcut එකක් තියෙනවා. ඉතින් අපි මෙතන granny 1.3 කියන එක යන්න ඕනේ. මේ විදිහට ගියාම පස්සේ ඔයාලා මේ විදිහට බලන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන මෙන්න මේ කියන granny exe කියන එකෙන් තමයි ඔයගොල්ලෝ මේක යන්න පුළුවන් ඉන්නේ. ඉතින් අපි මේක home screen එකට දාගන්න ඕන, add කරගන්න ඕන. අපි මෙතනදී මෙන්න මේක shortcut එකක් හදාගන්න ඕන. මේක ඔයාලා right click කරලා create shortcut දුන්නා මේ shortcut එක. ඊට පස්සේ ඒක drag and drop කරලා තමයි home screen එකට දාගන්න ඕන. නැතුව දාගත්තොත් මෙතන ෆයිල් එකක් අඩු විතර ප්‍රින්ට් වෙනවා. එහෙනම් අපි මේක ඇතුළේ ගිහිල්ලා බලමු අපේ granny මේ experience එක ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඊට පස්සේ අපිට මේ දැන් මේක පළවෙනිම මේවල කරනකොට මෙතන අහනවා run don't run කියලා. ඉතින් අපි මේක ගේම් එක ගහන්න ඕන. මෙතන run කියන එක දෙන්න ඕනේ. මේකදී අහන්නේ මේ කියනවා පොඩි ස්මාර්ට් ස්ක්‍රීන් කියලා එකක්. ඒක කියන්නේ මේ කරන්න අමාරුයි කියලා දැන් ඔයගොල්ලෝ කියන්නේ. ඉතින් ඔයාලා මේක run දෙන්න පොඩක් වෙලාවට එහෙම වුණොත් තමයි ඔයාලා මේක ප්ලේ කරන්න පුළුවන්. ඉතින් හරි, දැන් අපි මේක ඇතුළේ ගිහිල්ලා පොඩ්ඩක් බලමු මේක කියන්නේ මොබයිල් එකේ වගේම එක්ස්පීරියන්ස් එක අපිට ගන්න පුළුවන්ද කියලා. ඉතින් පොඩ්ඩක් කරලා මේකේ සවුන්ඩ් එකම ඩෙස්ක්ටොප් වල හරි වෙනවා වැඩි ගොඩක්. මේ පේන මොබයිල් version එකක් වගේම සුපිරියට රන් කරන්න පුළුවන්.